මම විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අනිල් පුෂ්ප කුමාර. අපි අද මාධ්‍ය හමුවේ තියෙන සාකච්ඡාව තමයි 1997 BC පෙරේරා වැටුප් කොමිෂන් සභාව නිර්දේශ තුලින් නැතිවෙච්ච විෂමතාවයත් ඊට පසුව 2022 සුබෝධනී වාර්තා මගින් ලබා දුන්නු නිර්දේශත් සහ 2025 වැටුප් සංශෝධනත් කියන අවස්ථා තුනේදීම අගතියටපත් කණ්ඩායමක් තමයි මේ 97 2021 අතරතුර සේවයෙන් විශ්‍රාම ගත්ත කණ්ඩායම. මේ කාලය තුල ඔවුන්ට විශාල වැටුප් අසාධාරණයක් වෙලා තියෙනවා. වැටුප් වර්ධක අසාධාරණයක් වෙලා තියෙනවා. විශ්‍රාමයන්දී විශ්‍රාමික පාරිතෝෂිකවල අසාධාරණයක් වෙලා තියෙනවා. මේ වෙන විට ඒ සියලු අසාධාරණයන්ට අමතරව තවදුරටත් අඩු විශ්‍රාම වැටුපකින් මේගොල්ලෝ ඉස්සරහට යනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ පෙනී හිටින්නේ. මේකෙදි අපිට කියන්න තියෙන්නේ අපි විශ්‍රාමිකයෝ වයස අවුරුදු 60 ඉක්මපු අය අපිට වීදියේ සටනට කැඳවන්න එපා. මොකද අපි බොහොම නිදහස් විවේක සුවයෙන් ඉන්න ඕන කණ්ඩායමක්. අපිට අසාධාරණ ඉල්ලලා වීදියේ සටන් වලට යන්න පුළුවන්. නමුත් අපිට එවැනි තත්ත්වයකට පත් කරන්න එපා. ඒ නිසා 2026 මේ වැටුප් විෂමතාවය ඉවත් කරලා දෙන්න. මොකද මේකට නීත්‍යානුකූල පදනමක් තියෙනවා. අපිට මේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමෙන් කිසිම පාර්ශවයකට අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේක අපිටම සුවිශේෂී ගැටලුවක්. කිසිම පාර්ශවයකට අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ මේ විෂමතාවය ඉවත් කළයි කියලා රජයේ අනිකුත් සේවාවන් වලට හෝ දැනට ගුරු සේවයේ විදුහල්පති සේවයේ හෝ අධ්‍යාපනඥ සේවයේ ඉන්න අයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා හිටනවා මේක තවදුරටත් කල් දාන්න එපා. විශ්‍රාමිකයා දැන් ඉතාමත් අසීරු අවධියක ඉන්නේ. අසනීප වෙනවා, ලෙඩ රෝග හැදෙනවා, වයස්ගත වෙනවා, දරු මල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒවා එක්කලා විශාල මානසික පීඩාවකට ඉන්නේ. ඒ නිසා කරුණාකරලා 2026 අයවැය ලේඛනෙන් මේ සම්බන්ධයෙන් තියෙන විෂමතාවය ඉවත් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.